හරිම අමාරුයි ගල්ෆ් කලාපයේ සිටින අපගේ නියෝජිතයින් සම්බන්ධ කරගන්න. හැබැයි මේ අවස්ථාවේ අපිට පුළුවන්කම ලැබුණා ගල්ෆ් කලාපයේ මැද පෙරදිග කලාපයේ නවතම තොරතුරු දැනගන්න. බහරේනයේ සිට අෂේන් තාරක සම්බන්ධ කරගන්න. අෂේන් කොහොමද සමස්තයක් ඔබ රැඳී සිටින්නේ බහරේනයේ කොහොමද සමස්තයක් ලෙස ගල්ෆ් කලාපයේ මේ වන විට තත්ත්වය? අවසරයෙන් ඔබ දන්නවා අද මේ වෙන විට පවතින තත්ත්වයක් සමග මේ ගත වෙමින් තිබෙන්නේ 24 වන දිනය මේ ඇති වී තිබෙන තත්ත්වයක් සමග මම ප්‍රවේශයක් ගන්න පැහැදිලි කිරීමක් කරන්නට ප්‍රථමයෙන්ම බහරේනයේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. අද පෙරවරු 5:00 අතර කාල සීමාවේ තමයි අවසන් වරට ආරක්ෂිත සීනු වාදී කිරීමක් සිදු වුණේ. එම අවස්ථාවේදී පිපුරුම් ශබ්ද කිහිපයක් අපට ඇසුණා. එම සියල්ල මෙම බහරේනයේ වෙත එල්ලවුණු ඩ්‍රෝන යාන සහ මිසයිල් යාන විනාශ කිරීමට හැකි වූ බව තමයි මෙරට ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ. මේ වෙන විට ලැබී තිබෙන තොරතුරු අනුව මිසයිල් 147ක් ඒ වගේම ඩ්‍රෝන යාන 282ක් බහරේනයේ වෙත යොමු වී තිබෙනවා. ඒ සියල්ල විනාශ කිරීමට මෙරට ආරක්ෂක බලධාරීන්ට හැකි වූ බව තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. මේ ඇති වී තිබෙන තත්ත්වයත් සමග බහරේනයේ මේ වෙන විට පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන් එක් අයෙකු පුරවැසියෙක් ඒ වගේම තවත් පුද්ගලයෙකු මෙරට වසර 30ක් 40කට අතර කාල සීමාවක් සේවය කරපු බංග්ලාදේශ ජාතිකයෙක් තමයි එලෙස මිය ගොස් තිබුණේ. ඔවුන් දෙදෙනාම මේ ඇතිවිදුණු තත්ත්වයත් සමග එල්ලවුණු මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සුන්රුන් වැටීම නිසා ඇති වූ තුවාල නිසා තමයි ඔවුන් ජීවිතයට පත් වූ බවට අපට තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම තමයි මීට දින කිහිපයකට පෙර මෙරට ඉන්ධන සහ ජල පිරිපහද ඒකක දෙකකටම මේ වන විට ප්‍රහාර එන්න වී තිබෙනවා. ප්‍රහාර හමුවේ කිසිම ආයුධකින් දේශීය සැපයීමට බාධාවක් නොවන ආකාරයෙන් ඔවුන් හැකි වී තිබෙනවා ඔවුන්ට සැපයීම පවත්වාගෙන යන්නට. ඒ වගේම තමයි මෙරට බලශක්ති සපයන්නව සමාගම මේ වෙන විට ෆෝස් මැජුවර් තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එයින් අදහස් වන්නේ නීතිමය කාරණාවක් ෆෝස් මැජුවර් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව යම්කිසි සැපයීමේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ නම් ඔවුන්ට හැකියාවක් තිබෙනවා ඒ සඳහා වූ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන්ට අවකාශය ලැබී තිබෙනවා. ඒ වගේම තමයි මෙරට ඇලුමිනියම් නිෂ්පාදිත ආයතනයේ මෙහෙයුම් අංශ 6කින් 3ක් මේ වන විට తాවකාලිකව වසා දැමීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ තමන්ගේ සැපයුම් දාමය යලිත් යවත් කාලීන කිරීම සඳහා සහ එක දිගට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරනා වූ සහයෝගය ලබා ගැනීම සඳහා. ඔබ දන්නවා මේ වන විට ප්‍රධාන මාතෘකාව යටපත් වී තිබෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති පැය 48 කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන් තත්ත්වයක් සමග හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඇතිවීමට හැකියාව තිබෙනා වූ තත්ත්වයක් පිළිබඳව තමයි මේ බොහෝ දිනගේ අවධානය යොමු වී තිබෙන්නේ. එම නිසාවෙන් මම මේ පිළිබඳව සඳහන් කරන්න ඕනේ. ඔබ දන්නවා ඔවුන් මේ සියලු නිල කටයුතු සහ නිකුත් කටයුතු සියල්ලම ඔවුන් ට්විටර් ජාල ඔස්සේ අදහස් උමාරු කර ගැනීම සිදු කරනවා. එහිදී මට දකින්න ප්‍රධාන කාරණය තමයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශය කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ඉරාන ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වා සිටියා. ඔහු සඳහන් කර තිබුණා ඔහුගේ ට්විටර් පණිවිඩයේ මේ සමුද්‍ර සන්ධිය කිසිසේත් වසා නොමැති බවත් එය වසා ඇත්තේ තමන්ගේ භූමියේ නිල අයිතිය ස්වෛරීභාවයට හානි කර අයට පමණක් බවත් ඔහු එම නිල ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. මේ වන විට ඒ සියල්ල සමාජ මාධ්‍ය ඔස්සේ අපට දකින්න ලැබෙනවා. ඒ තමයි මේ වෙන විට තත්ත්වය ඉරාන ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතියාගේ ඔහුගේ බලකිරීමට ලබා දී තිබෙනා වූ උත්තරය. අෂේන් ඒ වගේම තමයි අෂේන් ඊශ්වරයේ තිබුණත් පිළිවෙල දෙකින් මම කරන්න ඕනේ. ඊයේ රාත්‍රියේ සහ අද අදින්ම දක්වාත් දිගින් දිගටම ඊශ්වරයේ දකුණු දෙස වන්නට ඒ කියන්නේ තෙලුගු නගරයේ සිට දකුණු දෙස වන්නට විශාල මිසයිල් ප්‍රහාර ප්‍රමාණයක් එල්ල කිය තිබවට වාර්තා වෙනවා. නමුත් එහි ඇති වූ තිබෙනා වූ තත්ත්වය හානිය පිළිබඳව අපට තාමත් නිශ්චිත වශයෙන් කරගන්න නැහැ. නමුත් දිගින් දිගටම මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බවට මේ වෙන විට අපිට තොරතුරු ලැබී තිබෙනවා. අෂේන් බහරේනයේ ජීවත් වෙන සෞදිය සහ කතාරය රාජතාන්ත්‍රික මට්ටමින් අරගෙන තිබෙනා වූ පියවරක් සම්බන්ධයෙන් ඔවුන් සෞදිය සහ කතාරයේ සිටින ඉරාන රාජතාන්ත්‍රික යුදහරේ වහාම එම රටවලින් පිටුහල් කිරීම සඳහා පැය 24 කාලයක් ලබා දී තිබුණා. මේ වෙනුවට පැය 24 කාලයේ ඉක්මවා ගොස් තිබෙනවා. ඔවුන් පිටුහල් කිරීමට මේ වෙන විට එම රටවල් දෙකම තීන්දුව කර ඇති බව තමයි නිල වශයෙන් අපට තුරුතුරු වාර්තා වන්නේ. ඒ වගේම ඔබ දන්නවා මීට දින කිහිපයකට පෙර කතාරේ රාස් ලෆාන්
LNG බලාගාරයේ ප්‍රහාරයක් ලැබුණා. ඔවුන් නිල වශයෙන් මේ විදිහට නිවේදනය කර තිබෙනවා. එම LNG බලාගාරයේ 117ක ප්‍රමාණයක කොටසකට හානි සිදු වී ඇති බවත්, ඒ වගේම ඇමරිකානු ඩොලර් බිලියන 20ක වාර්ෂික ආදායමක් අහිමිීමේ තත්ත්වයක් මේ වන විට මතුවී ඇති බව තමයි ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. ඒ අතරතුරදී මේ මීට ටික වේලාවකට පෙර අපිට නිල වශයෙන් තොරතුරක් ලැබුණා කතාර විදිහින් ඔවුන් තමන්ගේ දෛනික කටයුතු, රාජකාරී කටයුතු, තමන්ගේ ආයතනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා කටාර රාජ්‍යය හෙට දිනේ සිට කටයුතු කරන බවටත් මේ පිළිබිට අපිට නිල වශයෙන් තොරතුරු ලැබී තිබෙනවා. බහරේන පිළිබඳව යලිත් මම පැමිණියොත් මෙහිදී වෙන්නා වූ ආරක්ෂක තත්ත්වය පිළිබඳව එම අවසන් වලට අලුත් පහත් හයත් අතර සිංහාද වීමෙන් අනතුරුව මේ දක්වා කාල සීමාවේදී අපිට කිසිම පිටුම් සත්‍යයක් වෙන විට මෙරට තුලින් වාර්තා වන්නේ නැහැ. නමුත් ආරක්ෂක අංශ නිරන්තරයෙන්ම ජනතාවට දැන දී සිටින්නේ තමන්ගේ නිවෙස් වලට වී ඉතාම ආරක්ෂිත සිදු ලෙස අත්‍යවශ්‍ය කටයුත්තක් නිදිනා නිවෙස් වලින් පිටත නොවන ලෙස තමයි මේ වෙලෙදී තිබෙන්නේ. තීරණාත්මක කාරණේ තමයි 6:48ක කාල සීමාව. මේ වෙන විටත් මම හිතන්නේ තවත් පැය 24කටත් වඩා අඩු කාල සීමාවක් තමයි ඉතිරි වී තිබෙන්නේ. ඒ අතිශය තීරණාත්මකයි මේ මොහොතේදී. ඔවුන් ගන්නා වූ තීරණය කුමක්ද? ඉන් ඔබට ගල්ෆ් කලාපයේ දැන් ඇති තිබෙනා වූ තත්ත්වයත් සමග ඉදිරියේදී කුමක් සිදුවන්නේද කියන පිළිබඳව සියලු දෙනාම පසුවයි. අශයන් අපිට ඔබට ප්‍රශ්නයක් යොමු කිරීමට අවස්ථාව තියෙනවා නම් දැන් ඔබ අපිට හරිම සරලව විස්තරාත්මකව පැහැදිලි කරලා දුන්නා මේ වෙනකොට බහරේනේ තියෙන තත්ත්වය මොන වගේද සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ පැය 48ක කරපු අනතුරු ඇඟවීමත් එක්ක මොන වගේ තත්ත්වයක් උදා වෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් බහරේනේ රජය පැත්තෙන් මොනනම් හෝ මැදිහත් වීමක් එහෙම නැත්නම් ඉල්ලීමක් එමත් නැත්නම් ඉරානය සමග හෝ ඊශ්‍රායලය සමග හෝ ඇමරිකාව සමග සිදු කළ සාකච්ඡාවක් පිළිබඳව ඔබට අභ්‍යන්තර තොරතුරු කිසිවක් වාර්තා වනවාද? මට නිල වශයෙන් සඳහන් කරන්න පුළුවන් මේ වෙන විට අභ්‍යන්තර තොරතුරක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ. එවැනි සාකච්ඡාවක් පිළිබඳව නමුත් කලාපයක් විදිහට ගත්තාම මේ සියලුම රටවල් එකට එකතු වී ගන්නා වූ තීරණ තීන්දුව පිළිබඳව තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. මීට දින 3කට පමණ පෙර සෞදි අරාබියාවේ විශේෂ රැස්වීමක් පැවැත්වුණේ රියාද් නගරයේදී සියලුම ගල්ෆ් කලාපයේ රටවල් වල විදේශ අමාත්‍යවරු යෝගී ඉස්ලාමී රටවල් තුර්කිය පාකිස්තානය වැනි රටවල් වල නියෝජිතයි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. මේ සාකච්ඡාව ටිකක් දීර්ඝ සාකච්ඡාවකට පත් වුණා. මොකද මේ මොහොතේදී පළමු වරට තමයි එදින රියාද් නගරයට ප්‍රථම වතාවට මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණේ. ඒ සමගම ඒ එල්ල වූ බව කියන මිසයිල් ප්‍රහාරයක් සමගම අපිට වාර්තා වුණා ඊට ආසන්නව තිබුණු තෙල් බලාගාර කිහිපයකට එම ප්‍රහාරය එල්ල වූ බව. එම අවස්ථාවේදී සෞදි අරාබියාවේ විදේශ අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කළා. ඔහු සඳහන් කළා ගල්ෆ් කලාපීය රටවල් පිළිබඳව යම් කිසි කෙනෙකු සිතනවා නම් ඔවුන් දුර්වලයි කියලා එය එසේ නොවන බව. ගල්ෆ් කලාපීය රටවල සිටිනා වූ ආරක්ෂක අංශ බලධාරීන් සහ අනිකුත් තීරණ ගන්නා වූ පුද්ගලයන් යම් කිසි මට්ටමකින් දුර්වලයි කියලා කවුරුන් හිතනවා නම් එය එසේ නොවන බව තමයි ඔහු එදා සඳහන් කළේ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් හිතනවා නම් එම දුර්වල තත්ත්වයේ හමුවේ අපි සීමා සහිතව කටයුතු කරනවා කියලා එම සීමාව අසීමාන්තික නොවන බවත් එදින විදේශ අමාත්‍යවරයා සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශපත් කළා මාධ්‍යවේදීන්. එම සාකච්ඡාව හැරෙන්නට අභ්‍යන්තර සාකච්ඡා පිළිබඳව අපට ඇත්තම එවන් තොරතුරක් තිබුණත් අපට ලබා දීමට හැකියාවක් නැහැ. නමුත් එවැනි අභ්‍යන්තර සාකච්ඡා හෝ එවැනි යම් ද්විපාක්ෂික සාකච්ඡා පිළිබඳව මෙතෙක් අපට වාර්තා වන්නේ නැහැ. අශේන් තවත් කැමති තොරතුරක් දැනගන්න දැන් අපි දකිනවා ගල්ෆ් කලාපයේ මැද පෙරදිග රටවල් ඇතැම් රටවල අන්තර්ජාල පහසුකම් බිඳ වැටෙනවා, විදුලි බල සැපයීම බිඳ වැටෙනවා. මේ තත්ත්වයන් එක්ක බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ව සම්බන්ධ කරගන්න ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට නොහැකි වෙනවා. ඒ ආකාරයේ ගැටලු තිබෙනවාද බහරේනය තුලත්? කොහොමද ඒ තත්ත්වය? කින වශයෙන් අපිට කරන්න පුළුවන් එවැනි අන්තර්ජාල සම්බන්ධතා බිඳවැටීමක් හෝ එහෙම නැත්නම් මූලික අවශ්‍යතා ජලය, ඉන්ධන සහ ආහාර දාමයන් මේ කියනා වූ කාරණා කිසිවකට මෙතෙක් කිසිදු අඩපණ වීමක් සිදු වී නැහැ. මොකද ඊට අවශ්‍ය කරන්නා වූ සෑම පියවරක්ම එසැනින් මේ සියලුම රටවල් ඒකාබද්ධව තීරණ ගන්න ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඔබ දන්නවා මේ වෙන විටත් බොහෝ විදේශිකයින් මේ රටවල රැඳී සිටි විදේශිකයින් මෙම රටවල් වලින් පිටත්ව යාමට තීරණය කර තිබෙනවා. මට ලැබී තිබුණු තොරතුරු අනුව මේ වෙන විට දහසකට අධික ඉන්දියානු ජාතිකයන් පිරිසක් බහරේනයෙන් පිටත්ව යාමට තීරණය කර තිබෙනවා. නමුත් ඔවුන් මේ රටින් පිටත්ව ගොස් ඇත්තේ ඔවුන්ට තිබුණු මීට පෙර තිබුණු අවශ්‍යතාවයන් නිසා හෝ එහෙමත් නැත්නම් යම්කිසි බියක් ඇති කරගැනීමේ
අවස්ථාවකින් නොවේ ඇතැම් පිරිස් බොහෝ දෙනා රාමසාන උත්සවයේ මෙම රටට පැමිණි පුද්ගලයන් සහ සමහර පුද්ගලයන් වයෝවෘද්ධ පුද්ගලයන් ඒ වගේම සමහරක් අයට ඇතැම් සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිවෙනා වූ ප්‍රශ්න මේ ගැටලු නිසා අත්‍යවශ්‍ය කටයුතු නිසා පමණක් මෙරටින් පිටව ගියා හැරෙන්නට තමන්ට ලැබී ඇති පහසුකම් සැපයුම් ජලය ඉන්ධන මේ ආදී ගැටලු නිසා නොවේ ඔවුන් මේ රටවලින් පිටත් වීමට තීරණය කර ඇත්තේ ඔවුන්ට ලබා දී ඇති සීමිත පහසුකම් ඔස්සේ ඔවුන් පිටත් යාමට තීරණය කර තිබෙනවා එම නිසා හැරෙන්නට පියවන්නට මෙතෙක් අපිට කිසිදු හැකියාවක් නැහැ මොකද අවශ්‍ය කරන පහසුකම් ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය අධිකාරීන් මේ සියල්ල සැපයීමට ඔවුන් නිරන්තරයෙන් පැය 24ම කටයුතු කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා ඒ වගේම අධිතාක්ෂණික මේ උපාංග යොදා ගනිමින් මේ රටට එල්ලවිමින් තිබෙනා වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර බලක්වා ගැනීමට මෙරට ආරක්ෂක අංශ පැය 24 පුරාම කටයුතු කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. අපිට මේ වෙනකොට සමාවෙන්න අශයෙන් මම ඔබට බාධා කිරීමකුත් සිදු කරන්න යන්නේ සුරෙන් අපිට මේ වෙනකොට BBC පුවත් සේවයේ වාර්තා කරනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නිකුත් කරපු ට්‍රුත් සෝෂල් පණිවිඩයක් උපුටා දක්වමින් ඔවුන් වාර්තා කරලා තියෙනවා BBC පුවත් සේවය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියනවා ඉරානයත් සමග පසුගිය දින දෙකක කාලයක් පුරා පැවති සාකච්ඡා වලින් පස්සේ ඉරානයේ විදුලි බලාගාර සහ ඉරානයේ මේ බලශක්ති යටතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන්න. එහෙම නැත්නම් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබුණ ප්‍රහාර දින 5ක කාලයක් සඳහා අතිටවන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දැනුම් දුන්නයි කියලා ඔහු ට්‍රුත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ෆුල් කැපිටල් අකුරු වලින් තමයි මේ පණිවිඩය නිකුත් කරලා තිබෙන්නේ මීට සුළු මොහොතකට කලින් ඉරානයත් සමග අපි කිව්වා වගේම දින දෙකක කාලයක් තව දින දෙකක කාලයක් තිස්සේ ඉරානයත් සමග සාකච්ඡාවල නිරත වුණා සහ ඒක නිසා ඉරානයත් සමග විතරක් නෙමෙයි මැදපෙරදිග කලාපයේ මේ පවතින ගැටුම් සම්බන්ධයෙන් සම්පූර්ණ resolution of hostilities in the Middle East කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේක හඳුන්වන්නේ. ඒ අනුව ඔහු ආරක්ෂක දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ඇමරිකාවේ පෙන්ටගනේ ඔහු හඳුන්වලා තියෙන යුද දෙපාර්තමේන්තුව කියලා යුද දෙපාර්තමේන්තුවට ඔහු දැනුම් දුන්නා කියලා කියනවා දින 5ක කාලයක් සඳහා ඉරානයට එරෙහිව ඉරානයේ විදුලි බලාගාරවලට එරෙහි සියලුම ප්‍රහාර තාවකාලිකව අත්හිටවන්න කියන එක සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව BBC පුවත් සේවය මේ මොහොතේ අපිට වරුතුරු වාර්තා කරලා තිබෙනවා. දැන් මේ තත්ත්වයට එක්ක තරුෂි අවශ්‍යයෙන් අපි සූදානම් අපි කතාව නවත්තපු තැනින් බහරේනේ තත්ත්වය යලිත් ඔබගෙන් දැන කියා ගන්නට විශේෂයෙන්ම ඔබ සඳහන් කළා නිල වශයෙන්ම බහරේනය තුල මෙතෙක් අන්තර්ජාල පහසුකම් හෝ වෙනත් සේවා බිඳවැටීමක් වාර්තා නොවන බව බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් තත්ත්වය කොයි ආකාරයෙන්ද වාර්තා වෙන්නේ අශයෙන්? ඔව් බහරේන සිටින ශ්‍රී ලාංකික පිළිබඳ සඳහන් කරොත් එහෙම උන්ට සිදු හානියක් මේ ඇතිවතුණු තත්ත්වයට සමග වාර්තා වන්නේ නැහැ. ඒ වගේම තමයි තානාපති කාර්යාලය පැය 24 පුරාම ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ පහසුකම් යම් කිසි අවශ්‍යතාවයක් තිබේ නම් ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ දුරකථන අංග පවා හඳුන්වා දෙමින් ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මම යලිත් තහවුරු කරන්න ඕනේ මේ ගල්ෆ් කලාපයේ රටවල් සියලුම දෙනා තමන්ගේ ආර්ථිකමය සහ සමාජීය තත්ත්වයන් ඉතාම ශක්තිමත් ලෙස පවත්වා ගැනීම සඳහා කටයුතු කරන ආකාරය අපිට මේ දින කිහිපය පුරාම දකින්න ලැබුණා. ඔවුන්ගේ සැපයුම් දාමයන් නිරන්තරයෙන් ඒ අවශ්‍ය කරන ආකාරයට පවත්වාගෙන යන්නට ජල සැපයුමේ ආකාරය පවත්වාගෙන යන්නට මේ කරන්නා වූ කටයුතු පිළිබඳව ඔවුන් ඉතාම සුපරීක්ෂාකාරීව මේ කටයුතු කරන ආකාරය දකින්න ලැබුණා. විශේෂයෙන්ම පුරවැසියන්ට සහ මේ